ඔය දැනගනින් පරයතෝ මම ප්‍රින්සිපල් ගාවට දානවම තමයි මේ පාරන. හරිද? අතක තියාගන්නකෝ. thank you sir මං එනකම් පොඩ්ඩක් පන්ති බලා ගත්තට. ඒක මොකද්ද නංගි? ඔයා වෙනුවෙන් මට මොනවද කරන්න බැරි? හැබැයි මේ එකෙක්ව මම දන ගැස්සුවා මොකද කට වැඩි හොඳේ. මොවම් මෙහෙම තියාගෙන පාඩම කරන්න. එහෙනම් ඉන්න. okay children අද මට පාඩම කරන්න කිසිම mood එකක් නැහැ. ඒක හින්දා අපි වෙන activity එකක් කරමුද? okayද? okay teacher. හරි. මුලින්ම කියන්න බලන්න ඕකොල්ලෝ ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා. චාරු නැගිටලා ඔයා කියන්න බලන්න. මං නම් ටීචර් ડોක්ටර් කෙනෙක් වෙනවා. ඒ ආත්කල්ල කොයිද මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ? මේ ගෑනුණා අනේ මන්ද. please be silent. හරි. තමුසි දැන් hina වුණානේ. තමුසි නැගිටලා කියනවා බලන්න වෙන්න කැමති කවුද කියලා. ටීචර් මං නම් කැමති ඉංජිනේරුවෙක් වෙන්න. තෝත් මම පුරු වෙන්නේ ආත්කල්ල ඉංජිනේරුවෙක් වෙන්න බෑ. මේ උඹේ ගෑනිද? තොපි දෙන්නව ගැලපෙනවා තොපි දෙන්න බැඳපන්. silent. හරි. තමුසි hina වුණානේ හැම එකකටම. තමුසි නැගිටලා කියනවා බලන්න. මම නම් හිතන් ඉන්නේ ගගනගාමීක් වෙන්න. oh very good. අන්න හොඳයි. ඔයා එතකොට හඳට යන්නද හිතන් ඉන්නේ? නෑ මිස්. හැමදාම හදට යන එකේ මං හිතන් ඉන්නේ ඉරට යන්න. තමුසි මහා මෝඩයෙන්නේ තරිඳු. ඉරට ගියාම තමුසි පිච්චිලා මැරෙන්නේ තරිඳු. ඒ ඉතින් දවල්ට ගියොත්නේ මම ඉරට යන්නේ රැට. හරි. දැන් ඒක ඇති. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. ඔය පොඩියට ඉන්න ළමයා නැකිලා කියන්න බලන්න ඒකදේශීය පක්ෂියෙක් ගැන. ටීචර් කැහිබෙල්ල. බොහොම හොඳයි. තව එක්කෙනෙක් කියන්න බලන්න. ඔය ළමයා කියන්න බලන්න. ඇයි උගේ අම්මා? දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැකිట్లా. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතා. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? උදෝ අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වාම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තනවා ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලෝගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉන්න. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් කියනවා. මොකක්ද ඒ රහස? මට සමාවෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයි මට ඇන්නොත් ඔගේ ඕක කඩලා මං හපලා විසික් කරලා දානවා. මට හම්බෙද්ද ජරාම පන්තිය මේක. මම මේක ප්‍රින්සිපල්ට අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරනවා.